ආයුබෝවන් සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවෝ හැමෝටම. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ එළවලු මල්ල YouTube channel එකත් සමගයි. 2026 ජූනි මාස 9 වෙනිදා ඊයේ දවසට සාපේක්ෂව අද දවසේ දඹුල්ල වෙළඳ පොලේ එළවලු මිල ගණන් කොහොමද වෙනස් වුනේ කියලා දැන් අපි සොයා බලමු. channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අපි යමු වීඩියෝවට. මෙන්න මේ විදිහට තමයි ඊයේ දවසට සාපේක්ෂව අද දවසේ දඹුල්ල වෙළඳ පොලේ එළවලු මිල ගණන් වෙනස් වුනේ. ගෝවා රුපියල් 130ත් 150ත් අතර, මල් ගෝවා රුපියල් 400ත් 450ත් අතර, බෝංචි රුපියල් 300ත් 400ත් අතර, ලීස් රුපියල් 350ත් 400ත් අතර, කැරට් රුපියල් 200ත් 220ත් අතර, බීට් රුපියල් 350ත් 400ත් අතර, තක්කාලි රුපියල් 450ත් 500ත් අතර, රාබු රුපියල් 130ත් 150ත් අතර, නෝකෝල් රුපියල් 280ත් 300ත් අතර, කැකිරි රුපියල් 100ත් 110ත් අතර, පිපිඤ්ඤා රුපියල් 100ත් 110ත් අතර, වැටකුළු රුපියල් 300ත් 320ත් අතර, බණ්ඩක්කා රුපියල් 180ත් 200ත් අතර, පතෝල රුපියල් 250ත් 260ත් අතර, කරවිල රුපියල් 500ත් 550ත් අතර, තුඹ කරවිල රුපියල් 600ත් 650ත් අතර, වට්ටක්කා රුපියල් 70ත් 80ත් අතර, බටහනා රුපියල් 240ත් 260ත් අතර, පම්බටු රුපියල් 380ත් 400ත් අතර, තිබ්බටු රුපියල් 500ත් 550ත් අතර, එළබටු රුපියල් 300ත් 350ත් අතර, දඹල රුපියල් 250ත් 300ත් අතර, නැකරල් රුපියල් 200ත් 250ත් අතර, දෙහි රුපියල් 300ත් 350ත් අතර, මාළු මිරිස් රුපියල් 300ත් 350ත් අතර, වියලි මිරිස් රුපියල් 900ත් 950ත් අතර, නයි මිරිස් රුපියල් 400ත් 450ත් අතර, අමු මිරිස් රුපියල් 350ත් 450ත් අතර, ඉඟුරු රුපියල් 550ත් 600ත් අතර, කහ රුපියල් 200ත් 250ත් අතර, ආනයනික ලොකු ලුණු රුපියල් 160ත් 170ත් අතර, ආනයනික අර්තාපල් රුපියල් 160ත් 170ත් අතර, සුදු ලුණු රුපියල් 480ත් 490ත් අතර. ඔන්න ඔය විදිහට තමයි ඊයේ දවසට සාපේක්ෂව අද දවසේ දඹුල්ල වෙළඳ පොලේ එළවලු මිල ගණන් වෙනස් වෙලා තියෙන්නේ. එහෙනම් හෙට දවසේ වෙනස් වෙන මිල ගණන් එක්ක නැවත අපි හමු වෙමු. ඔබට සුබ දවසක් වේවා.